අද අපි හදමු ගමේ රසට කරවලකට හොද්දක්. මේක මගේ ආසම කෑමක්. හදන්නත් හරි ලේසි. එන්න අපි හදමු. මම මෙතනදී අරගෙන තියෙනවා ලූණු ගෙඩියක්, අමු මිරිස් කරල් දෙකක්, තක්කාලි ගෙඩි දෙකක්. ඔයාලට මෙතනදී පුළුවන් තක්කාලි කන්නේ නැත්නම් ගොරක ගන්න. ඒ වගේම සුදු ලූණු ගෙඩි දෙකක්, රම්පේ කරපිංචා පොඩි කුරුඳු කෑල්ලක්. ඒ වගේම අපිට අවශ්‍යම දේ තමයි මේ තියෙන්නේ කරවල කටු. ඔයාලට කරවල කටු නැත්නම් කරවල පාවිච්චි කරන්න පුළුවන්. තක්කාලි ගොරක වගේ ඇඹුල් එකතු කරන නිසා අපි මේක මැටි හටියක උයා ගමු. දැන් අපි උයාගන්න භාජනයට මේ ඔක්කෝම එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි එකට කහ තේ හැඳි භාගයක්, ඒ වගේම 3-5 දාගන්නේ ඇඟිලි තුනට ටිකක් එකතු කරලා. ඊට පස්සේ අපි දාගන්න ඕනේ අබ තේ හැඳි භාගයක්, ඒ වගේම උළුහාල් තේ හැඳි භාගයක් විතර. මේ තක්කාලි එහෙම හොඳට පොඩි වෙන්න අනාගන්න ඕනේ. මේකේ රස වැඩි වෙන්නේ මේක හොඳට පොඩි වෙන්න අනාගත්තට පස්සේ. ඊට පස්සේ අපි වතුර ටිකක් දාගන්න ඕනේ. මෙතනදී අපි කිරි පාවිච්චි කරන්නේ නැහැ. වතුර ටිකක් මේ ටික තැම්බෙන්න දාගත්තම හොඳටම ඇති. ගොඩාක් වැඩි කරගන්න එපා. දැන් අපි කරවලකට ටික දාලා මේක ලිපේ තියලා හොඳට තම්බ ගන්න ඕනේ. මෙන්න මේ වෙද්දී වතුර ටික හිඳිලා අපි දාපු දේවල් ටිකත් හොඳට තැම්බිලා තමයි තියෙන්නේ. දැන් අපිට පුළුවන් කිරි එකතු කරගන්න. මම මෙතනදී පළවෙනි කිර සහ දෙවෙනි කිර දෙකම එකට එකතු කරලා තමයි දාගන්නේ. ඊට පස්සේ අපි මේක හොඳින් කවලම් කරගන්න ඕනේ. දැන් අපිට පුළුවන් ලුණු රස බලලා ලුණු ටිකක් එකතු කරගන්න. අපි මුලින්ම ලුණු එකතු කරේ නැහැ. මොකද කරවල කටු තියෙන නිසා ලුණු වැඩි වෙන්න පුළුවන්. දැන් මේක අපි හොඳින් හැඳි ගා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට නටද්දී හොඳට හැඳි ගා ගන්න, නැත්නම් හොද්ද කැටි ගැහෙන්න පුළුවන්. මං අහලා තියෙනවා පොඩි කාලෙදී අපේ අම්මා ඉස්සර කෑම ඉව්වට පස්සේ මට තමයි පුංචි කාලේ හොද්ද හැඳි ගන්න දෙන්නේ. එතකොට කියලා තියෙනවා හොද්ද රස වෙන්නේ මෙන්න මේ විදියට හොඳට හැඳි ගෑමට පස්සේ කියලා. ඉතින් ඔයාලා හොද්ද බාගෙන මේ වගේ ටිකක් වෙලා හොඳට හැඳි ගා ගන්න. මම නම් මේ හොදිත් එක්ක හොඳ කට්ට සම්බෝලෙකුත් හදාගෙන බතුත් කනවා. ඔයාලට පුළුවන් පාන් එක්ක, ඉන්දියාප් එක්ක, පිට්ටු එක්ක වුණත් මේ හොද්දේ රස බලන්න. එහෙනම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකකින් මට කියාගෙන යන්නකෝ. එහෙනම් අදට ගිහින් එන්න. අපි ආයෙත් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.